අපි බලපු හුඟක් කතාවල සමහරු ආදරය නිසා දුෂ්ටයෝ වෙනවා. තවත් සමහරු බලය නිසා දුෂ්ටයෝ වෙනවා. තවත් සමහරු ප්‍රතික්ෂේප වීම නිසා දුෂ්ටයෝ වෙනවා. හැබැයි ටයිලෝන් නම් දුෂ්ටෙක් වෙන්නේ මේ කිසි දෙයක් හින්දා නෙමෙයි. අන්න ඒ නිසායි අපිට කවදාවත් බැරි උනේ එයාට වෛර කරන්න. ඉතින් මේ දුෂ්ටයාගේ දුක හිතෙන කතාව මොකක්ද කියලා හරියටම බලාගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න. එතකොට ඔයාටත් තේරෙයි ඇයි ටයිලෝන් අනිත් දුෂ්ටයන්ට වඩා වෙනස් වෙන්නේ කියලා. ඔයා දන්න දරුණුම දුෂ්ටයා කවුද? තැනොස්, ජෝකර්, එහෙම නැත්නම් සෞරෝන්? හිතලා බලන්න. මෙයාලා දුෂ්ටයෝ වෙන්නේ ඇයි? මේ හැමෝම දුෂ්ටයෝ වෙලා තියෙන්නේ මම අර කලින් කියපු හේතු හින්දා. අර ප්‍රසිද්ධ කියමනකුත් තියෙන්නේ. Villains are not born, they are made කියලා. හරි. සාමය නිම්නයට වෙනදා වගේම ලස්සනට ඉර පායලා. ශීපු වෙනදා වගේම පලිඟු මාලිගාවේ දොර හරි දිලිසෙන ඇස් දෙකක්. හරි අහිංසක හිනාවක්. කාත් කවුරුවත් නැති අනාතේ. ශීපු එයාගේ අත් දෙකින් හරි ආදරෙන් මෙයා වඩා ගන්නවා. ඒ වෙලාවේ ශීපුගේ හිතට අලුත් අරමුණක් එනවා. හැබැයි ශීපුගේ අරමුණ නිසා ටයිලෝන්ට මේ වගේ දෙයක් වෙයි කියලා ශීපු හීනකින්වත් හිතන්න නැතුව. මෙයාගේ අත් එන්නම ශක්තිමත් වෙනවා. පාපහරවල් ගින්දර වගේ වේගවත්. අසාමාන්‍ය ශක්තියක්. ශීපුට හිතා ගන්නවත් බැරි තරම් ඉක්මනට මෙයා කුන්ෆු ඉගෙනගන්නවා. ඉතින් ශීපු හිතනවා මෙයා ඉපදිලා තියෙන්නෙම කුන්ෆු වලටමයි කියලා. මෙහෙම ටික කාලයක් යනකොට ශීෆු තමන්ගේ ශිෂ්‍යයට දරුවෙක්ට වගේ ආදරය කරන්න ගන්නවා. ඉතින් ශීෆු හැමදේම මෙයාට කියලා දෙනවා. මෙයාත් මෙයාගේ ජීවිතේ හැමදේම කැප කරලා ඉගෙන ගන්නවා. දැන් මෙයාගේ හිතේ තියෙන්නේ එකම එක අරමුණ. ඒ අරමුණ එයාගේ විතරක්ම නෙමෙයි. කරුණාව, දයාව, අනුකම්පාව මෙයාගේ හිතෙන් නැතටම නැති වෙලා ගිහින්. ශීෆුගේ ආදරය නිසා එයාවත් මේ දේවල් දැක්කේ නැහැ. වෙනදා වගේම ලස්සනට ඉර පායලා. සාමයේ නිම්නයට තවත් ලස්සන දවසක්. හැබැයි අනිත් හැමෝටම වඩා මේ දවස් වෙනකම් බලාගෙන හිටපු දෙන්නෙක් ඒ තමයි ශීෆුයි ටයිලෝන්. ඉතින් අන්තිමට ඒ දවස ආවා. ටයිලෝන්ගේ හිතේ තියෙන්නේ එකම එක දෙයයි. එයාගේ කන්වල දෝංකාර දෙන්නෙත් එක දෙයයි. ඒ තමයි මකර සම්නස. එයාට ඒකේ බලය ලබා ගන්නවට වඩා වැඩි දෙයක් ඕනේ. එයාට ඕනේ උනේ ඒකේ බලය විතරක්ම නෙමෙයි. එයාට ඕනේ උනේ තමන්ගේ ගුරුවරයාව සතුටු කරන්න. තමන්ගේ ජීවිතේ පුරාවටම මහන්සි වුණෙත් ඒකට. ඉතින් අන්තිමට වෙලාව ආවා. මාස්ටර් ඕගොවේගේ තීරණය දෙන වෙලාව. ඕගොවේ දැක්කා ශක්තිමත් අතිදක්ෂ අසම සම රණශූරයෙක් තමන්ගේ ඉස්සරහා හිටගෙන ඉන්නවා. එයාගේ ඇස්වල විශ්වාසයක් තිබ්බා. ශීෆුත් ඕගොවේගේ තීරණය දෙනකන් බලාගෙන ඉන්නවා. හැබැයි ඕගොවේගේ තීරණය උනේ නෑ. ඔයා සුදුසු නෑ. මොකද ඕගොවේ මෙයාගේ ඇතුළාන්තයේ තිබුණ අන්ධකාරය දැක්කා. ඒ වගේම මෙයාගේ බලය මොන තරම් විනාශකාරීද කියලාත් දැක්කා. කොටින්ම කියනවා නම් ඕගොවේ තමන්ගේ අතීතය මේ රණශූරයාගෙන් දැක්කා. ඉතින් ඕගොවේට ඕනි උනේ නෑ තවත් විනාශකයෙක් නිර්මාණය කරන්න. ටයිලෝන්ගේ හැම බලාපොරොත්තුවක්ම එක තප්පරයකින් විනාශ වෙලා ගියා. එයාගේ ලෝකෙම දෙදරලා ගියා. ශීපුටවත් හිතා ගන්න බෑ මොකක්ද මේ උනේ කියලා. ටයිලෝන් ශීෆුගේ ඇස් දිහා බැලුවා. ඒ ඇස්වල තිබුණේ තිගැස්මක්. ටයිලෝන්ට දැනුණා තමන්ගේ ගුරුතුමා තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. ඉතින් ටයිලෝන්ගේ හිත ගල් ගැහුණා. ශක්තිය අවදි වෙන්න ගත්තා. එයා පොඩි කාලේ ඉඳන් වුණ මහන්සිය විඳපු වේදනාව මෙයාට මතක් වෙන්න ගත්තා. ඉතින් මෙයා බලෙන්ම මකර සන්නස ගන්න උත්සාහ කළා. අඩුම ශීෆුටවත් එයාව නවත්ත ගන්න බැරි. ඕගොවේට සිද්ධ වුණා එයාව නවත්තන්න. එදා මෙයාව චෝගම් හිරගෙදර ආරක්ෂකයෝ 1000ක් එක්ක ඇඟේ කිසිම කොටසක් හොලවන්න බැරි වෙන විදිහට හිර කරනවා. ඉතින් ඔහොම කාලය ගත වෙනවා. අවුරුදු 20කට පස්සේ ටයිලෝන් හිරෙන් නිදහස් වෙනවා. ඒ ආරක්ෂකයෝ 1000ත් එක්කම හිරගෙදරත් විනාශ කරලා. එයාට පලි ගන්න ඕනේ උනේ නැහැ. එයාට කාවවත් මරන්න ඕනේ උනේත් නැහැ. එයාට ඕනේ උනේ එකම එක දෙයයි. ඇයි තමන් සුදුසු නැත්තේ කියලා දැනගන්න. තමන් පොඩි කාලේ ඉඳන් මහන්සි වුණ දේ ලබා ගන්න. මිනිසුන්ගේ ආදරය, ගෞරවය ලබන්න සුදුසුයි කියලා ඔප්පු. ඉතින් ඊට පස්සේ මොකද උනේ කියලා අපි හැමෝම දන්නවා. මෙයාගේ ඉස්සරහට එන කිසිම කෙනෙක්ව විනාශ කරන්න දෙපාරක් හිතුවේ. එයා ක්‍රූර කෙනෙක් නිසා නෙවෙයි. එයා හිස් කෙනෙක් කියලා එයාට දැනෙන නිසා. මකර සන්නස නැතුව එයා අසම්පූර්ණයි කියලා දැනෙන නිසා. එයාට ඒ බලය ලබාගෙන විනාශකයෙක් වෙන්න කිසිම වමනාවක් තිබෙන්නේ නැහැ. ඒ වෙද්දී පැන්ඩා එක බලලයි තිබ්බේ. ඉතින් ඒ වෙලාවේ වුණ සටනේදී පැන්ඩාගේ අතින් මෙයා විනාශ වෙනවා. ඉතින් එයාට පරාද වෙන්න සිද්ධ වුණේ එයා දුර්වලයෙක් හින්දා නෙමෙයි. එයාගේ මුළු ජීවිතේම වෙන කෙනෙක්ගේ හීනයක් වෙනුවෙන් මහන්සි වුණ නිසා. එයාට ඒක ලැබෙනවමයි කියලා තිබුණ මුලාව නිසා. ඉතින් ඔයාට තාමත් පේන්නේ මෙයා දුෂ්ටයෙක් වගේද? එහෙම නැත්නම් වැරදි මඟ පෙන්වීමක් නිසා විනාශ වුණ කෙනෙක් විදිහට. අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න.